හොඳට අහගෙන ඉන්නවා. අද අපි කතා කරන්නේ කවුරු ගැනද? අනගාരിക ධර්මපාලතුමා ගැන තමයි කතා කරන්නේ. එතකොට අනගාരിക ධර්මපාලතුමා ගැන මුලින්ම කලින් දුරුතුරු හොයාගෙන ඉන්න කියලා කිව්වා. ඒ වගේම අපි දැන් උදේ පාන්දරම අනගාരിക ධර්මපාලතුමා ගැන අඬපටියකට සමන් දුන්නා. ඔව් පුරුදු වෙලා ඉන්නත් තියෙනවා. එතකොට මම ඒකෙන් පොඩි තොරතුරු ටිකක් ඔයගොල්ලන්ගෙන් අහනවා. බලමු කාටද මේව මතක තියෙන්නේ කියලා. ඉස්සලා අහගෙන ඉඳලා මම අහන වෙලාවට උත්තර දුන්නට කමක් නැහැ. හරි? එතකොට මේ අනගාരിക ධර්මපාලතුමා කියන්නේ ඇත්තටම බෞද්ධයන් වෙනුවෙන් හඬ නගපු බෞද්ධ නායකයෙක්. හොඳ ශ්‍රේෂ්ඨ නායකයෙක්. ඒ කියන්නේ අපේ සිංහල බෞද්ධයන් වෙනුවෙන් කතා කරපු කෙනෙක්. නේද? එතකොට මෙයාගේ අම්මයි තාත්තයි කොයි වගේ කොච්චර හොඳයිද කියන එක හිතා ගන්න පුළුවන් නේ. එහෙනම් අපි මෙයාගේ අම්මා තාත්තා කවුද කියලා මුලින්ම දැනගන්න ඕනේ. එතකොට මේ අනගාരിക ධර්මපාලතුමාගේ අම්මා කවුද? ඔයගොල්ලන්ට මතකයිද කවුද කියලා අහන්නේ කියලා? බොබද මල්ලිකා හේවාවිතාරණ තමයි මෙයාගේ අම්මගේ නම. එතකොට මෙයාගේ තාත්තගේ නම මොකද්ද? ඩොන් කරෝලිස් හේවාවිතාරණ. ඩොන් කරෝලිස් හේවාවිතාරණ. එතකොට ඔන්න ඔය ඩොන් කරෝලිස් හේවාවිතාරණයි එයාගේ අම්මා. එතකොට මේ ධර්මපාලතුමාගේ අම්මා තමයි මල්ලිකා හේවාවිතාරණ. එතකොට මෙන්න මේ දෙන්නගේ දරුවෙක් තමයි ඔය අනගාരിക ධර්මපාලතුමා ගැන. හැබැයි අනගාരിക ධර්මපාලතුමා කියලා නම මෙයා දාගන්නේ පස්සේ. හැබැයි මෙයාගේ මුල් අම්මා තාත්තලා දාපු නමක් මෙයාට තියෙනවනේ. අනගාരിക ධර්මපාලතුමාට අම්මයි තාත්තයි දාපු නම මොකද්ද? ඩොන් ඩේවිඩ් හේවාවිතාරණ. ඩොන් ඩේවිඩ් හේවාවිතාරණ. එතකොට මේක නිකන් මේක ඉංග්‍රීසි නමක් කියනවා අපිට තේරෙනව නේද? ඒක ඉංග්‍රීසි නමක් නේද? එතකොට මෙයාගේ අම්මයි තාත්තයි මෙයාට නම දාලා තියෙන ඩොන් ඩේවිඩ් හේවාවිතාරණ. ඒතර මෙයා ලොකු වෙලා ඉගෙනගෙන විශ්වවිද්‍යාලය ගිහලා ඒ අධ්‍යාපනය හොඳට ලැබුවාට පස්සේ මෙයා ටිකක් මේ බලනවා මේ කාටවත් ගැති නොවි ඉන්න ඕන. මොකටද අපි එක එක්කෙනාගේ නම් දාගෙන ඉංග්‍රීසියාගේ නම් දාගෙන ඒගොල්ලන් නිකන් ගැතිභාවයක් පවත්වාගෙන මොකටද අපි ඇත්ත වෙනුවෙන් කතා කරන්න ඕන. හරි දේ වෙනුවෙන් කතා කරන්න. මෙහෙම හොඳ මනුස්ස හැඟීමක් වෙනවා, ශක්තියක් වෙනවා. මෙයාගේ දැනුමත් එක්ක මෙයා සමාජ ආශ්‍රිතකත් එක්ක මෙයාගේ දෙමව්පියන්ගෙන් ආපු එයාලගේ තිබුණු හොඳ ගතිගුණත් එක්ක මෙයා හොඳ කෙනෙක් වෙලා ඉන්නේ. එතකොට මෙයා කල්පනා කළා මෙයා මුලින්ම මෙයාගේ මේ නම වෙනස් කරගන්න ඕන කියලා හිතලා මෙයා මොකද කරන්නේ මේක සිංහල නමක් විදියට මෙයා දාගන්න. ඒ නම තමයි ඔය අනගාരിക ධර්මපාලතුමා කියලා අපි අද කතා කරන්නේ. නැත්තම් එයාගේ මුල් නාමය තමයි ඩොන් ඩේවිඩ් හේවාවිතාරණ. එතකොට මෙන්න මේ කියන වටිනා පුත්‍රයා ඉපදුනේ කොයි අවුරුද්දේද කියලා අපි දැනගන්න කැමතිනේ. මෙයා ඉපදුනේ කොයි අවුරුද්දේද? 1864 තමයි සැප්තැම්බර් 18 වෙනිදා. පොඩ්ඩක් ඒක මතක තිබ්බොත් ඉතින් වර්ෂයවත් මතක තිබ්බොත් හොඳටම ඇති අපිට නේ. 1864 තමයි මෙන්න මේ කියන පුජ්‍යලයා නැත්තම් මේ වීර චරිතය බිහි වෙන්නේ. එතකොට මෙයා ඉගෙනගෙන හොඳ අධ්‍යාපනයක් ලැබලා එයා ඒකෙන් ඒ අධ්‍යාපනයෙන් පස්සේ එයා ලිපිකරුවෙක් විදියට රස්සාවකට යනවා. ඒ කියන්නේ සාමාන්‍ය ආයතනයක වැටට යනවා. නමුත් මෙයාට ඒක හරියන්නේ නැහැ. මෙයා ඒකිනුත් අයින් වෙලා මෙයා මොකද කරන්නේ? මෙයා මේ එතකොට හිටියා හොඳ නායකයෙක් ඕල්කට්තුමා කියලා. හොඳ ඒ වගේම ශ්‍රේෂ්ඨ කෙනෙක් ඕල්කට්තුමා. හෙන්රි ස්ටිල් ඕල්කට්තුමා. මෙන්න මේ ඕල්කට්තුමා සහ මේ දෙන්න හොඳ යාළුවෝ. මේ දෙන්න එකතු වෙලා මේ දෙන්න මේ හොඳ මේ සිංහලයන්ට රටට සේවයක් කරන්න ධර්ම ප්‍රචාරයක් වගේ කරන්න අපි වැඩ කටයුත්තක් කරමු කියලා දෙන්න කැමති වුණා. ඊට පස්සේ අරයට ඉංග්‍රීසි වලින් එයාට ඉංග්‍රීසි විතරයි පුළුවන්. නමුත් ධර්මපාලතුමාට ඉංග්‍රීසි සිංහලයි දෙකම පුළුවන්. ඒ නිසා මොකද කරේ මේ ඕල්කට්තුමා ඉංග්‍රීසියෙන් මේ දේශන පවත්වගෙන යනවා. ඉංග්‍රීසියෙන් දේශන පවත්වගෙන යනකොට ඒ දේශනේ සිංහලෙන් පරිවර්තනය කරනවා කවුද? අනගාരിക ධර්මපාලතුමා. එතකොට මෙන්න මේ විදිහට කරලා මේ
මිනිස්යන්ට මේ සිංහලයට නැති වෙලා යන බෞද්ධකම බෞද්ධ වටිනාකම එතකොට මේ මිනිස්සුયો කරන නරක දේවල් මේ අරක්කු බොන ඒවා මස් මාංශ කන ඒවා මේවා හොඳ නෑ කියලා මිනිස්යන්ට කියලා දුන්නා මේ අනගාරික ධර්මපාලතුමා මුළු ලංකාව පුරාම හැමතැනම කියලා දේශනක තියතියා කියලා දුන්නා ගව මස් කන්න එපා අරක්කු බොන්න එපා මේ නරක වැඩ කරන්න මේ හැම දෙයක්ම කියලා හොඳ දේවල් කියලා දෙන්න දේශන පවත්වන්න පටන් ගත්තා. මේ එතකොට යා හොඳ කෙනෙක් නේ. එහෙම කරපු කෙනෙක් තමයි ඔය ධර්මපාලතුමා අනගාരിക ධර්මපාලතුමා කියලා අපි කතා කරන්නේ. ඔව්. එතකොට මෙන්න මේ අනගාരിക ධර්මපාලතුමා ඔහොම කාලයක් ඉඳලා මෙයා මොකද කරන්නේ? මෙයා ඉන්දියාවට යනවා. ඉන්දියාවට ගිහිල්ලා මෙයා ඉන්දියාවේදී මහාන වෙනවා. අවසානට මෙයා ඉන්දියාවේදී පැවිදි බවට පත් වෙනවා. ඒ තමයි බරණැස මූලගන්ධ කුටි විහාරයේදී තමයි මෙයා පැවිදි බවට පත් වෙන්නේ. බරණැස මූලගන්ධ කුටි විහාරයේදී මෙයා පැවිදි බවට පත් වෙනවා. එතකොට එයාට නමකුත් ලැබෙනවනේ. එතකොට පැවිදි වුණාට පස්සේ වෙන නමක් ලැබෙනවා. අන්න ඒ නම තමයි එයාට ලැබෙන්නේ සිරි දේවමිත්ත ධම්මපාල කියලා නම. සිරි දේවමිත්ත ධම්මපාල. නම් මෙයාට පැවිදි භවයෙන් පස්සේ ලැබිච්ච නම මොකද්ද? සිරි දේවමිත්ත ධම්මපාල කියන නම තමයි මෙයාට ලැබෙන්නේ. ඉතින් මෙහෙම හොඳ ජීවිතයක් ගත කරලා අනගාരിക ජීවිතයක් ගත කරලා ඒ කියන්නේ මෙයා විවාහ වුණේ නැහැ. අන්න ඒක තමයි මෙයා තනියම තමන්ගේ ජීවිතය ගත කරා. ඒක තමයි මෙයා අනගාരിക ධර්මපාල අනගාരിക කියන නමින් හඳුන්වන්නේ. ඒකයි මෙයා විවාහ වෙච්චි නැති රටට සේවයක් කරන්නම ඉපදිච්ච ඒ වෙනුවෙන්ම මුළු ජීවිතේම කැප කරපු කෙනෙක් තමයි මේ අනගාരിക ධර්මපාලතුමා. එතකොට මෙයා මස් මාංශ අනුභවයෙන් තොර වෙලා මත්පැනෙන් තොර වෙලා ඒවා බොන්නේ නැතුව මස් මාංශ කන්නේ නැතුව නරක වැඩ කරන්නේ හොඳ දේ වෙනුවෙන්ම තමයි මුළු ජීවිත කාලෙම මේ සිංහල ජනතාව මුළු ලෝකේම ජනතාව මේ යහපත වෙනුවෙන් වැඩ කරපු ශ්‍රේෂ්ඨ නායකයෙක්. එතකොට මෙයා අධ්‍යාපනය හොඳට ලබා ගත්තා. ඒ අධ්‍යාපනය ලැබලා මෙයා මුලින්ම අධ්‍යාපනය ලැබුවා කොටහේන සාන්ත බෙරණික් විද්‍යාලයෙන්. කොටහේන සාන්ත බෙරණික් විද්‍යාලයෙන් තමයි මෙයා අධ්‍යාපනය ලැබුණා. නමුත් ඊට පස්සේ මෙයා උසස් අධ්‍යාපනය සඳහා කොළඹට යනවා. කොළඹට ගිහිල්ලා කොළඹ රාජකීය විද්‍යාලයෙන් ඉගෙන ගන්නවා. මේ විදිහට මෙයා කොළඹ රාජකීය විද්‍යාලෙ මෙයා ඉන්නේ. ඒතකොට මෙයා හොඳ අධ්‍යාපනයේ පැත්තෙන් ඒ ඔක්කොම අරගෙන යහපත් ගතිගුණත් වර්ධනය කරගෙන තමයි මේ දේශන කරන්න තමයි හොඳ දේ කියලා දෙන්න පටන් ගත්තා. එහෙනම් මේක හොඳ ආදර්ශයක් අපිටත් දෙනවා. අපි අධ්‍යාපනය ලබන්න ඕනේ. අපි ඉගෙන ගන්න ඕනේ හොඳ දේ කරන්න. හොඳ දේ වෙනුවෙන්. එහෙනම් අපි නිතරම හැමෝටම හොඳ දෙයක්, ආදරය කරන දෙයක්, කරුණාව දක්වන දෙයක්, යහපත් දෙයක් අපි කරන්න ඕන. අපි කියලා දෙන්න. අපි දන්න හැම හොඳ දෙයක්ම අන් අයට කියලා දෙන්න. ඒක අපි ගාව තියෙන්න ඕන හොඳ ගතිගුණයක්. ඉතින් මේ වගේ මේ උදාර චරිතය, උදාර පුජ්‍යලයා මේ ධර්මපාලතුමා අනගාരിക ධර්මපාලතුමා එහෙම නැත්නම් යාගේ මුල් නාමයෙන් අපි හඳුන්වුවොත් මොකද මුල් නාමය? දොන් ඩේවිඩ් හේවාවිතාරණ. ඊට පස්සේ පැවිදි නාමයෙන් හඳුන්වුවොත් මෙයාගේ නම සිරි දේවමිත්ත ධම්මපාල හිමියන්. ධර්මපාල හිමියන් අභාව ප්‍රාප්ත වෙනවා. නැත්නම් අපවත් වෙනවා. අවසානට මෙයා අපවත් වෙනවා. එයි මෙයා පැවිදිලා හිටියේ. ඒතර අපවත් වෙනවා 1933 වර්ෂයේ 1933 අප්‍රේල් 29. 1933 අප්‍රේල් 29 මෙයා අපවත් වෙනවා. අපවත් වෙනවා කියන්නේ මිය යනවා නැත්නම් එයා එතනින් ජීවිතය අවසන් වෙනවා නේ. පැවිදි භවයේ හිටපු නිසා තමයි අප්‍රේල් 29. ඔව්. එතකොට මෙයා ඒ පිට රටනේ හිටියේ. එතකොට අර මනුජය වගේ ආ හිටියේ. එතකොට දඹදිව. එතකොට එහෙ පිරිනුවම් පෑවන මේ එහෙ අපවත් වුණානේ. අපවත් වුණාට පස්සේ එයාගේ මල සිරුර නැත්තම් එයාගේ දේහය ලංකාවට ගේන්න ඕන කියලා කල්පනා කරනවා. ලංකාවට ගේන්න ඕන කියලා කට්ටිය කල්පනා කරාට පස්සේ මේක ලංකාව මේ දේහය ලංකාවට වැඩමවන්න අවශ්‍ය කටයුතු කතා කරාට පස්සේ මොකද වෙන්නේ? ටිකක් පිටරට ඉඳන් ගේන්න කාලය යනවානේ. ඊට පස්සේ එයාගේ මල සිරුර නරක් වෙනවා. ගේන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. ඊට පස්සේ ඒක ගේන්න බැරි නිසා එහෙම ඒක ආදාහනය කරනවා.
ඒ කියන්නේ පුච්චනවා. ආදාහනය කරනවා. ඊට පස්සේ ආදාහනය කරාට පස්සේ එහි සිරුරේ කොටස ඒ කියන්නේ ආදාහනය කර අලු තියෙනවනේ. අලු යටකටු ඉතුරු වෙනවනේ. අන්න ඒවා ආපහු ඒ කොටස යාගේ දේහය ලංකාවට ගෙනලා තමයි ගෞරව දක්වලා තියෙන්නේ. ඒ කොටස් ටික ගෙනලා තමයි සම්පූර්ණ යාගේ සිරුර ගේන්න බැරි වෙලා තියෙනවා නරක වෙච්ච නිසා. ඒ නිසා මෙන්න මේ අනගාരിക ධර්මපාලතුමා කියන ඔයාලට හොඳ උදෑසන කතාවක් එහෙම කරන්න. මේක හොඳ මාතෘකාවක් නේ. ඒ නිසා ඒකට පුළුවන් තරම් ඕවා බලලා ඉවරලා උනන්දු වෙන්න. ඔයගොල්ලොත් හොඳ යහපත් චරිතයක් ගොඩනගා ගන්න, හොඳ යහපත් පුජ්‍යලයක් වෙන්න, මිතුරන්ට හොඳ දේ කියලා දෙන්න, හොඳ දේ කරන්න. ඒක තමයි මේකෙන් අපිට ඉගෙන ගන්න තියෙන වැදගත්ම එක.